අපි බොහෝම මේ ඉන්න සෑලි හන්දියේ තියෙන ගම්සා වැඳලාම හරිම මහා කොහොමද මගේ ආදරණීය දඟමලු ඔන්න ඉතින් වෙසක් දන්සල් වලින් පස්සේ කොහොමද අපි පොසොන් සමරුවේ කියලා බලන්න තමයි අද vlog එකකින් යන්නේ. අම්මයි තාත්තයි එතුමයි තමයි අද vlog එකේ ඉන්නේ අපිත් එක්ක. මුලින්ම පාරෙන් එළියට දානකොටම අපිට හම්බුණා මංජුක්කා. අපි ආවම දෙවනිය ඉතින් අපි ගෙදරින් එනකොට 11ට විතර ඇති පළවෙනියට මංජුක්කා දන්සල වැදලා ඊගාවට අපි ආවා රත්නගිරියෙන් දුන්නු බත් දන්සලට. මේක තිබ්බේ රසමට සෝය ඩෙවල් එකකුයි පරිප්පුයි අඹ මාළුවයි හරි ඊට පස්සේ කැමෙන් පස්සේ ඩිසර්ට් එක විදියට අපිට අයිස්ක්‍රීමුත් හම්බ වුණා. ඉතින් තාත්තා දන්සල් ගාවින් නතර වෙන නිසා මායි අම්මයි යෙතුමුයි සබුමලුයි තමයි දන්සල් අඳින්න යන්න ආපහු පිටත් උනේ. ඉතින් බලමු අපි කොහෙටද යන්නේ කියලා. අපි මේදිගම් පැත්තට යනවා කියලා හිතාගෙන යනකොට කාලේරියේදී අපිට හම්බුණා රසමරස සවදන්සලක්. මේකේ රට කචේම ගොඩාක් දාලා තිබ්බා. හරිම රසයි. ඔයගලන්ට පේනවත් දඟලමයිනේ මේ හදලා තියෙන පොල් කට වලින් හදලා තියෙන කෝපේ. මෙච්චර අමාරු කාලේ මිනිස්සු මුදල් විතරක් නෙමෙයි තමන්ගේ කාලෙත් වෙන් කරගෙන මෙච්චර ලස්සන දේවල් තව මිනිස්සෙක් කෙනෙක් කරනවා කියන්නේ මේක කොච්චර ලොකු දෙයක්ද කියලා මට හිතුණා. හරි ඉතින් උතනින් පස්සේ අපි කෙරින්ම මේදිගෙන් පැත්තට තමයි යන්නේ. ඊට පස්සේ අපිට තවලම් පිටිය හරියදී හම්බ වුණා එළවලු බත් දන්සලන්. අපි ඒකත් වඳින්න අමතක කළේ නෑ. මොකද සබ්මල් කියලා ආවේ ඔයා කියන හැම දන්සලකම මෙදා පාරම නතර කරනවා කියලා. මොකද වෙසක් එකේ ගොඩක් දන්සල් එයා නතර කරපු නැති නිසා මට මිස් වුණා. ඉතින් ඒ නිසා මෙදා පොටේ මට හැම දන්සලක්ම නතර කරලා වඳින්න තරම් chance එක තිබුණා. ඉතින් එළවලු බත් එක්ක කාල ත්‍රිවිල් එකට නැග්ග විතරයි ආයෙත් අපිට කොස්මැල්ලන් දන්සලක් හම්බ වුණා. අපිට බත් කාලේ ඉවර වෙලා ආයෙ හම්බ වුණා කොස්දා. යෙතුමාට දැන් කාලා ඇති වෙලා නේ? තව ගන්න පුළුවන් මොනවා වගේ ඒකෙන් පස්සේ අපි දවල් 2:52 වෙනකොට මේදිගම් වරකපොළ පාරේ සුබ් දන්සලේ මේ හරිය පන්සල නිසා ලොකු ට්‍රොපික් එකක් තිබ්බා. ඉතින් ට්‍රොපික් එකකින් පස්සේ අපි ආයෙත් හවස 3:14 වෙනකොට සීන සම්බෝල පාන් දන්සලේ පාන් කාල විනාඩි 4ක් විතර යනකොට ආයෙත් අපිට කිරිකෝපි දන්සලක් හම්බ වුණා. ආප්ප දන්සල ඉවරයි ගයිස්. යන්න බැවයි යනවද? යෙතුමා ගියොත් තොහම්මමයි. යෙතුමා බෑ ගියොත් ආප්ප ඉවර වෙලා. පොලිමේ ඉඳලා අපි ආපහු ආවා. මේ ආගු 25ක විතර උදාගෙන අපි 50 සෙනිය විතර පොලි ගන්නත් බෑ බයිසිකලේ යන්නේ. ඊළඟට මොකක්ද අපි යන්නේ? දාන්සර. A few moments later. දාන්සර් වැඳලාම හරිම මහා ආපදන්සලින් පස්සේ ආපහු අපි අයිස්ක්‍රීම් දන්සලක් ගන්න මට ඒ ක්ලිප් එක ගන්න බැරි වෙලා. ඉතින් ඔයගලන්ට පේනවද මේ ට්‍රැෆික් එක තියෙන්නේ ආපහු දන්සලක මේක පස්සේ ආල වරකපොළ පාර. ඉතින් අපි ආපහු ගෙදර එන ගමන් තමයි ඉන්නේ. ලාල්බණිස් දන්සලේ අන්තිමේ. අපි ආපහු හවස 4:08 වෙනකොට මාළවන් දන්සලේ. ඒකල හරියටම 4:14 වෙනකොට අපි කෝපි දන්සලේ. පොසොන්දස්ස හවස දැන් ඒ ළඟ කෝඩුවක් තියෙනවා. අපි ඒක බලන්න යනවා. අපි අල්ලපු ගෙදර ඒක බලලා මේක අපේ අල්ලපු ගෙදර මල්ලි හොයනන්. ඉතින් මේ කෝඩුව හරියම ලස්සනට තිබ්බා. ඔයගොල්ලෝ පොඩක් බලන්නකෝ මේකේ මේ කපලා තියෙන කැටයන් වල තියෙන බුදුරුව දිහා. හරි කෝඩුවත් බලලා අපි හැමෝම පන්සල් යනවා. මොකද අද උදේ ඉඳලම අපිට පන්සල් යන්න හම්බුනේ නැහැ. අපි උදේවරුෙත් පන්සල් යන්න තමයි ගෙදරින් පිටත් වුණේ. ඒනට අපිට chance එකක් හම්බුනේ නැහැ. ඉතින් එනම් මුලින්ම අපි අත්තනගල පන්සල් ගිහලා රාත්‍රී දන්සල් යුද්ධය පටන් ගමු. ඉතින් අපි ආවේ ඔයගොල්ලෝ හැමෝම දන්න සිරි සංගබෝ හිස දන් දුන්න අත්තනගල පන්සලට. පන්සලට ඇවිල්ලා මුලින්ම චෛත්‍ය බෝධිය පිළිමගේ පිළිවෙලට වැඳලා අපි ගියා පහන් පත්ති කරන්න. මං ආසම මේ පහන් වලින් එන ආලෝකයෙන් මුළු ලෝකෙ පේන විදිය බලන්න. ඒ තරම් හරියම ලස්සන තඹුරු පාටක් මේ පහන් ආලෝකයෙන් එන්නේ. මුළු පන්සල් භූමියම මේ එක පහනක් ගාන එළිය කරනවා වගේම අපේ හිතවල තියෙන කරදර වලටත් මේ පහන් ආලෝකයෙන් පුදුමාකාර එළියක් එනවා කියලා මට හිතෙනවා.
හරි ඉතින් අපි දෙන්න නිවිහන හිලි පහනත් පත්ත කරලා අටවිසි බුදුනත් හදලා ආපහු යන්න තමයි හදන්නේ. අපි මුලින්ම පන්සල් ගියා. මොකද අපි මේ උදේ ඉඳලා ඇති වෙනකම් පන්සල් ගොඩක් රැඳානේ. ඉතින් හවස් වරුව පටන් ගත්තාම අපි එක දවසකටවත් තාම ගියේ නැහැ. මුලින්ම පන්සල් ආවා. අත්තනකල පන්සල් තමයි ආවේ. ඉතින් එහෙමනම් දැන් අම්මලායි අක්කලායි ගෙදර කට්ටියයි ඇවිත් ඉන්නවා. පොඩ්ඩක් පොසොන් එකට ඇවිදින්න. ඉතින් ඒගොල්ලන් කන්ටැක්ට් කරගෙන මොකද අපි පන්සල් යන්න ඕන හින්දා යාළුව දන්සලකින් දාලා ආවා. ඒගොල්ලොත් කොහෙද ඉන්නේ කියලා බලලා යාළුවත් එක්ක දන්සලකදී හම්බුනේ. ඒ නතරතුරේ ආයෙත් අපිට කෝපි දන්සලක් හම්බ වුණා. කෝපි දන්සලෙන් පස්සේ අපි කෙලින්ම අම්මලා හිටපු තැන බත් දන්සලට ඇවිල්ලා එතනින් බත් කෑවා. අපි අම්මලා කාපු දන්සලෙන්ම බත් කාලා මේ ආපහු අම්මලා ගාවට යන ගමන් මල්ලහව වේයන්ගොඩ පාරේ ඉක්කතු දන්සලක්වත් නැහැ. සමහර විට රෑ නම් හිතෙන්නේ නැති. අපි මල්ලහා වේයන්ගොඩෙන් පාරෙන් දාලා කෙලින්ම වේයන්ගොඩට ගියා. වේයන්ගොඩ පොසොන් කලාප ගැන පොඩ්ඩක් බලන්න. ඉතින් වේයන්ගොඩ පොසොන් කලාපයක් මම තිබ්බේ නැහැ. එදා පොය දවස් නිසා පෙරහැර තිබ්බා. පෙරහැර නිසා පාරවල් ගොඩක් වහලා තමයි තිබ්බේ. ඉතින් ඒ නිසා පෙරහැර පටන් ගන්න තව ගොඩක් වෙලා තියෙන නිසා අපි හැමෝම ආපහු නිට්ටඹු පැත්තෙන් දාලා ගෙදර එන්න පිටත් වුණා. එන ගමන් සෙන්ට්‍රල් එක ළඟ තිබ්බ මෙන්න මේ කෝඩුවත් බලාගෙනම තමයි අපි ආවේ. ඊගාවට පින්නගොල්ල හන්දිය හරියෙන් අපිට මේ සම්ප්‍රදාය අතික්‍රමණය කරපු දන්සල හම්බ වුණා. මේක කෑම මේසට ඇරලා තමයි තියෙන්නේ. අපිට ගිහලා වාඩි වෙලා බෙදාගෙන කන්න තමයි තියෙන්නේ. පානත් කාලා ඉඟුරු දාපු ප්ලේන් ටික දීලා අපි ආපහු ගෙදර එන්න පිටත් වුණා. මම පැත්තට දොයිමත් ඉන්නේ. හරි ඉතින් පොසොන් දවස නිමා කරලා ඔන්න ඔහම තමයි අපි රෑ 11:18 වෙනකොට ගෙදරට ආවේ. ඉතින් එහෙනම් ආපහු vlog එකකින් ඔයගොල්ලන්ව බලන්න එනකන් දඟමන හැමෝම නිදුක් නිරෝගීව පරිස්සමින් ඉන්න ඕනේ. ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.